ඔයාට තියෙන ඉඩම් දරුවන්ට ලියන්න අදහසකින් පසු වෙනවා නම් මේ වෙද්දි තමන්ගේ ඉඩකඩම් දරුවන්ට ලියලා දෙන්න කාලය ඇවිල්ලා කියලා හිතනවා නම් ඉස්සරහට ඒ සම්බන්ධව කටයුතු කිරීමට අදහස් කරනවා නම් ඒ සම්බන්ධව දෙමව්පියෝ ඔයා උනන්දු කරනවා නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බැලිය යුතු වීඩියෝ එකක්. මේ වෙද්දිත් ඔයා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන ගමන්ම වීඩියෝ එකට එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් දරුවන්ට දීපල පැවරීම සම්බන්ධව කතා කරන්න කලින් මට හම්බෙච්ච තාත්තලා දෙන්නෙක්ගේ සත්‍ය කතා දෙකක් මම ඔයාලට කියන්න අදහස් කරනවා. ඒකෙන් ඔයාලට මොනවා හරි ජීවිතේට පාඩමක් ගන්න පුළුවන් නම් ඒක ලබා ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. බලමු මේ තාත්තලා දෙන්නට මොකද වුනේ කියලා මේ දරුවන්ට දීපල ලිව්වට පස්සේ. එක තාත්තා කෙනෙක් ආවම හම්බෙන්නේ කාර්යාලයට උදේවරුවක. ඉතින් ඒ තාත්තා ටිකක් කලබලෙන් වගේ හිටියේ. ඇත්තටම ටිකක් අසරණ වෙච්ච බවක් පෙන්වනවා ඒ තාත්තගේ. එයා ඇවිල්ලා මගෙන් ඇහුවා මහත්තයා මම පොඩි කරදරයක වැටලා ඉන්නේ. මට උපදෙසක් ගන්න පුළුවන්ද? මට මේකට කරන්න ඕනේ මොකද්ද කියලා පොඩ්ඩක් උපදෙසක් ගන්න පුළුවන්ද කියලා. ඒ පාර මම ඒ තාත්තගෙන් ඇහුවා මොකද්ද මේ මහත්තයා කියන්න මේ ප්‍රශ්නේ කියලා. ඊට තමයි කිව්වේ එයාව ගෙදරින් එළියට දැම්මා. ගෙදර ගේට්ටුවත් ලොක් කරලා තියෙන්නේ දැන්. එයා පොලිසියට ගියා. පොලිසියට ගියන් පස්සේ පොලිසියනුත් කියනවා දැන් මෙයාට ඒ දේපල වලට ඇතුල් වෙන්න බෑ. මේ ඉතින් මහත්තයා මම මොකද කරන්නේ? මම දුක් මහන්සි වෙලා ගත්ත ඉඩමේ මම ගේ හදලා දුන්නේ. පුතාට මම ඉඩම ලියලා දුන්නේ. මගේ මුදල් වියදම් කළා කියලා. ඒ තාත්තා ඇත්තට තාත්තට කඳුළු ආව ඇස් වලට තමන්ගේම මුදල් වියදම් කළා. තමන් දුක් මහන්සියෙන් ගත්ත ඉඩමේ දුක් මහන්සි වෙලා ජීවිතේම කැප කරලා හදපු ගෙදරින් එයාව එළියට දාලා ගේට්ටුවත් ලොක් කරලා ඉතින් පොලිසියට ගියන් පස්සේ පොලිසියෙන් එයාට ඇත්තටම පිහිටක් නැති වුණා. ඉතින් පොලිසියට කරන්න දෙයක් නැහැ. ඒ දේපල වලට ඇතුළත් වෙන්න බෑ කියලා පොලිසියනුත් කියලා. ඉතින් අගෙන් ඇවිල්ලා ඇහුවා මොකද්ද කරන්නේ මහත්තයා මම මේකට කියලා. මම එයාගෙන් ඇහුවා කොහොමද මේ පුතාට ඉඩම ලිව්වේ කොහොමද කියලා. ඉතින් ඒ වෙද්දි එයා ලියලා තුනේ ඇත්තටම එයාට කිසිදු ආරක්ෂාවක් ඇති වෙන විදිහක් නෙමෙයි පුතාට ලියලා තිබුණේ. ඉතින් මම තවදුරටත් ඉතින් මට හිතුණා මට එයා වෙනුවෙන් කරන්න දෙයක් නැහැ. නමුත් එයාගේ මේ වේදනාවක් හිතේ තියාගෙන ඉන්නවා. ඒකට අහුම්කම් දීමත් ලොකු දෙයක් කියලා හිතාගෙන මම මේ තාත්තගෙන් විස්තර ඇහුවා. ඉතින් එයා මට කියපු විදිහට මීට අවුරුදු 30කට විතර කලින් මාතර ප්‍රදේශයේ ඉඳලා දුෂ්කර ප්‍රදේශයක ඉඳලා එයා මේ කොළඹ වැඩ කරලා තියෙන පුද්ගලික ආයතනයක යෙදුරෙක් විදිහට. ඉතින් එයාට එකම පුතෙක් ඉඳලා තිනවා. ඒ පුතාගේ දියුණුව වෙනුවෙන් තමයි එයා ගමේ ඉඩ කඩම් විකුණලා මේ හෝමාගම ප්‍රදේශයේ මේ හෝමාගම අවටින් ඉඩමක් අරගෙන දුක් මහන්සියෙන් බිරිඳත් එක්ක ඒකේ ගයක් හදලා පුතාටත් උගන්වලා එයා රැකියාවෙන් අයින් වුණාට පස්සේ ඒ හම්බෙච්ච මුදලුත් දරුවගේ විවාහ මංගල්‍ය උත්සව වෙනුවෙන් වියදම් කළා. එහෙම ගොඩාක් තමන්ගේ එකම දරුවා වෙනුවෙන් යුතුයකම් ගොඩක් කරපු තාත්තා කෙනෙක් කියලා මට තේරුණා. එයා දරුවගේ විවාහයෙන් පස්සේ එයාගේ බිරිඳ හදිසියෙ මිය යනවා මාස කිහිපයකට පස්සේ. ඉතින් එයාට ඒ වෙලාවේ හිතෙනවා දැන් බිරිඳත් මිය ගිහිල්ලා මිය ගියනවා කියන්නේ එයාත් කොයිලාක හරි මැරෙන්න පුළුවන්. ඒ වෙද්දි මේ දේපල එයාට තියෙන ඉඩම් මම හිතා ලොකු ඉඩමක් නෙමෙයි පර්චස් 20කට ආසන්න ප්‍රමාණයක් තිබුණ ඉඩමේ. ඉතින් ඉඩමයි නිවසයි දෙකම තමන්ගේ එකම දරුවා වෙනුවෙන් ලියනවා. ඉතින් ඒ දරුවා ඉල්ලීමක් කළත් නෙමෙයි මෙයා කැමැත්තෙන් ඉඩම ලියනවා. ලියන්නේ එයා ගාව ඉතුරු කරගෙන තියච්ච සල්ලි වියදම් කරලා ඔප්පු ගාස්තු විදිහට එයාගේ සල්ලි වලින්ම තමයි ඔප්පු ගාස්තුත් ගෙවලා පුතාට ඉඩම ලියලා දෙන්නේ. නමුත් ඒ වෙද්දි පුතා කසාද බැඳලා මනමාලිත් අලුත් එතකොට අලුත් පවුලක්. ඒ හින්දා එයාට එහෙම ලොකු ප්‍රශ්නයක් තියලා නැහැ. එයාට තලකගෙන ඉඳලා හැබැයි මේ වෙද්දි අවුරුදු කිහිපයක් ගත වෙලා එතකොට එයාලට දැන් දරුවෝ දෙන්නෙක් ලැබිලා තාත්තත් අර හිටියට වඩා වයසට ගිහිල්ලා තාත්තා හැසිරීමුත් වෙනස් වෙලා. ඉතින් ඔන්න ඊට පස්සේ ප්‍රශ්නේ ආවේ ඊට පස්සේ තමයි. තමන්ගේ පුතත් එක්ක නෙමෙයි මෙයාට ප්‍රශ්නේ තියලා තියෙන්නේ. තමන්ගේ පුතාගේ නෝනත් එක්ක තමයි මේ පියා ගැටුමක් ඇති කරගෙන තියෙන්නේ. මුල්ම පාර පොලිසියෙනුත් එයාලව සමගි කරලා ආයෙවලා තියෙනවා. නමුත් ඉතින් මේ තාත්තගේ හැසිරීම මම දන්නේ නැතන කොහොමද කියලා. නමුත් ආයෙ ඉතින් ප්‍රශ්න ඇති වෙලා ඉතින් තාත්තා ඇත්තටම ඉතින් අයිතියක් තියෙනවනේ ගෙදර. එයා හදාගත්ත ගෙදර, එයා දුක් මහන්සියෙන් හදාගත්ත ගෙදර ඉන්නේ පුතායි, එයාගේ පවුලයි, ළමයි දෙන්නයි ඉන්නේ තමන්ගේ ගෙදර, තමන් දුක් මහන්සියෙන් හදපු දෙන. ඉතින් තාත්තා බොහෝ දුරට ඉතින් තමන්ගේ ආධිපත්‍ය පතුරගෙන හිටියද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒ ඇති කරගත්ත ගැටුම ඉතින් දෙවනි පාර
බිරිඳ දාලා තියෙන ඉතින් ලොකු චෝදනා සමහරට දාන්න නැති දරුවන්ට කරදර කරනවා කියලා එහෙම කම්ප්ලේන්ට් එකක් දැම්ම කියලා තමයි තාත්තා කිව්වේ. ඉතින් පොලිසියත් කොහොම හරි මෙයාට මේ ගෙදරට ඇතුල් වීම තහනම් කරලා තිබුණා. ඒ කියන්නේ නීතියට අනුව මෙයාට කිසිම අයිතියක් නැහැ ඊට මේ පුතාට සම්පූර්ණයෙන්ම ලියලා දීලා ඉවරයි. යා ජීවිත භුක්තියක්වත් තියාගෙන ලියලා නැහැ. ඒ හින්දා යාට ඒ ඉඩමේ ඉන්න අවසරයකුත් නැහැ. ජීවිත භුක්තියක් තියලා ලිව්වනම් එයාට මැරෙනකම්ම තමන්ගේ ඉඩමේ තමන් හදාගත්ත ගේ මැරෙනකම්ම ජීවත් වීමේ අයිතිය තිබුණා. නමුත් එයා පුතාට තියෙන ආදරයට ඒ විශ්වාසයට තමන්ගේ මුදල්ම වියදම් කළා පුතාට ඉඩම ලියලා දුන්නා. ඒ පුතත් අසරණයි සමහර විට බිරිඳගේ පැත්ත ගන්න වෙනවා ඇති පුතාට. ඉතින් මම එහෙම පුතත් තාත්තත් එක්ක රණ්ඩු කරනවා. ඒක පුතා නම් රණ්ඩු කරන්න හැලු. නමුත් පුතාට දැන් බිරිඳගේ පැත්ත අරගෙන පුතාට මේකට මදිහත් වීමක් කරන්න බැරි තරමට ඒ පුතත් අසරණ වෙලා ඉන්නේ. නමුත් මේ තාත්තට දැන් දේපල වලට නීත්‍යානුකූලව ඇතුළත් වෙන්න විදියක් නැහැ. තමන් දුක් මහන්සි වෙලා ගත්ත ඉඩ කඩන් එතකොට හදන්නේ තමන්ගේ මුළු ධනෙම විදන් කරලා හදපු ගෙට ඇතුල් වෙන්න විදියක් නැහැ. ගේට්ටුව දාලා ඉබ්බ දාලා ලොක් කරලා. ඉතින් දැන් මේ පියාට යන්න තැනක් නැහැ. ඇත්තටම මහා පාරේ මං හිතන්නේ ඊට කලින් දවසෙත් බස් වලට එක හරි කොහේ හරි ඉඳලා තමයි ආයේ පිරුණු විදියට. ඉතින් හිතන්න මොන තරම් ඒ අර පොඩි දෙයකින් දරුවට දේපල් ලියලා දෙනකොට පොඩි අතවසු වීමක් කරලා ජීවිත භුක්තියක් තියන්න නැතුව ලියලා අන්තිමට ඒ දේපල තමන් මොන තරම් අසරණ තත්ත්වයටපත් වෙලාද කියන මම අහුව ගමේ ඥාතීන් ඉන්නවද කියලා. ඥාතීන් ඉන්නව මහත්තයෝ මට කියන්න ලැජ්ජයි. මට මෙහෙම දෙයක් මේ මම මෙච්චර මේ මෙහෙම පුතා මට මෙහෙම කරා කියලා මම කියන්නේ කොහොමද මේ නෑයොත් එක්ක එහෙම කියලා හරීම සංවේදීව තාත්තා ඇත්තටම ඇඬුවා. ඉතින් අපිට මැදිහත් වීමක් කරන්න බෑ. මේ තාත්තා අසරණයි. එයා ගාව මුදල් නැහැ. එයාට කිසිම රැකවරණයක් නැහැ. අන්න ඒ වගේ ඇත්තට මේ තාත්තා ගොඩාක් අසරණ තත්ත්වයටපත් වෙලා තුණා. මේ දරුවට දේපල ලියලා තමයි මේ අසරණ භාවයටපත් උනේ. ඒක දරුවන්ට දේපල ලිව්වට කිසිදු ගැටලුවක් නැහැ. Tamanට වෙන යැපෙන්න වෙනත් ආදායම් මාර්ගයක් නැත්තම් Tamanට ඉන්න තැනක් නැත්තම් Tamanට ඉඩකඩම් කිහිපයක් තියෙනවා නම් එහෙම ලිව්වට කමන්නේ ජීවිත භුක්තියක් නැතුව Tamanට කිසිම ආරක්ෂාවක් රැකවරණයක් ඉන්න තැනක් නැත්තම් ඒ ඉඩමයි ඒ විතරයි නම් තියෙන්නේ දරුවෙකුට ලියද්දි අනිවාර්යෙන් ජීවිත භුක්තියක් තියලා ලියන්න. මොකද තමන්ගේ දරුවෝ තමන්ට සලකන්න පුළුවන්. නමුත් තමන්ගේ දුව කසාද බඳින ඒ ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන්. නැත්නම් පුතා කසාද බඳින ලේලිය වෙන්න පුළුවන්. ඒ මිනිස්සු ඉතින් මොන අදහස් මොන විදියට හැදුණු එහෙම අයද කියලා අපිට කියන්න බෑ. ඉතින් ඒ හින්දා ඔයාලා අනිවාර්යෙන් දේපල ලියනවා නම් අර ඔය ජීවිත භුක්තිය කියන සාධකය ගැන සැලකිලිමත් වෙන ජීවිත භුක්තිය තමන්ට වෙන යැපෙන්න ක්‍රමයක් නැත්තම් තමන්ට යන්න තැනක් නැත්තම් අනිවාර්යෙන් ජීවිත භුක්තිය තියාගෙන ලියන්න. එතකොට ඔයාලට අඩුම ගානේ මේ ගෙදර ඉන්නවත් අයිතියක් තියෙනවා. නැත්තම් ඔයාලව පාරට වැටුනොත් ඔයාලා මොකද කරන්නේ? මේ වයසක මේ අසරණ ඒ කියන්නේ කාගේ හරි රැකවරණයක් අවශ්‍ය කාගේ හරි රැකවරණයක් ඕන වයසක් නේ ඔයාලා මේ ජීවිතයේ අවසාන කාලේනේ ඔයාලගේ. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් ජීවිත භුක්තියක් තියලා දරුවන්ට දේපල ලියන්න ඔයාලට වෙන ඉඩ කඩම් නැත්තම්. ඉතින් මං ගුවා තාත්තලා දෙන්නෙක්ගේ කතා කියනවා කියලා දෙන්නෙක්ට වෙච්ච දේවල් කියනවා. ඉතින් මං ඔය කලින් කිව්වේ එක තාත්තා කෙනෙකුට වෙච්ච දෙයක්. තවත් තාත්තා කෙනෙක් ආවා මේ මෑතකදී ආනන් ආවේ. එයත් කලබලෙන් ආවේ. මේ හෝමාගම කාතුඩුව ප්‍රදේශයේ තාත්තා කෙනෙක්. එයාට හැබැයි අර කලින් වගේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. එයාට දුවයි පුතයි දෙන්නම සලකනවා. ඉතින් ඒ තාත්තා තමන්ගේ පුතාට විතරක් නෙවෙයි ලේලියටත් ආදරේ වැඩිකමට තමන්ගේ පුතාගේ බිරිඳටත් දෙන්නටම සම විදිහට ඉඩම ලියලා. ඉතින් ඒ තාත්තත් කරපු වැරද්ද තමයි ජීවිත භුක්තියක් තියාගෙන ඉඩම ලිව්වේ නැහැ. ඉතින් ඒ තාත්තට නම් අර කලින් තාත්තට තීච්ච ප්‍රශ්න තිබුණේ නැහැ. එයාට ඇත්තටම සලකනවා. එහෙම ගැටලුවක් නැහැ. එයාගේ ආර්ථික ශක්තියක් එයාට නැහැ. ඉතින් පුතා දරුවෝ දෙන දෙයකින් තමයි එයා බෙහෙත් ටිකක් හරි එහෙම අරගෙන තිබුණේ. ඒ තාත්තට වුණේ ප්‍රශ්නේ තාත්තා ජීවිත භුක්තියක් තියන්න නැතුව ලිව්වා. ඉතින් කහතුඩුව ප්‍රදේශය වල දන්නවත් ඇති ඔය අධිවේගී මාර්ග වලට ඉඩම් අත්පත් කර ගැනීමක් සිදු වුණා පහුගිය අවුරුදු වලදී. ඉතින් මේ තාත්තා දන්නේ නැහැ මෙයා කලබලේ දුවගෙන ආව එකයි. ඉතින් අහල පහලයෙන් තමයි ආරංචි වෙලා තියෙන්නේ. දුවයි පුතයි තමන්ගේ පුතයි ලේලියයි. ඉතින් මේ හම්බෙච්ච වන්දිය ලක්ෂ ගානක වන්දියක් හම්බුණා. මෙයාට ඒ ගැන කිව්වෙත් නෑ. සමහරට මේක තුන්ට බෙදන්න තාත්තට කීයක් හරි දෙන්න ඕනේ කියලා හිතලා නොකිව්වද දන්නේ නෑ. තාත්තෙන් හංගගෙන හිටියත් දන්නේ නෑ. මෙයාට පිටින් ආරංචි වුණාන් පස්සේ තමයි මෙයා දුවගෙන අපේ ඔෆිස් එකට ආවේ.
ඉතින් එයාට පිටින් ආරංචි වෙලා තිනවා මෙන්න මේකට ලක්ෂ ගණක් හම්බුණා මේගොල්ලෝ අරගෙනත් ඉවරයි දැන් කියලා. ඉතින් එයා කලබල වෙලා ඇත්තටම ටිකක් කේන්තිම ගාය බලන්න මේ මෙයාලා මට කිව්වෙත් නෑ මේ මහත්තයා බලන්නකෝ මමයි ඉඩම ලියලා දුන්නේ. ඉඩම ලියලා මට සලකන එක වෙනම දෙයක්. නමුත් ඉතින් මටත් කීයක් හරි දෙන්න මේ තිබුණ අඩුම ගානේ මට කියන්න තිබුණා. මට ඒකයි කේන්ති මට කිව්වේ නෑ. දැන් අරගෙනත් සෑහෙන කාලයක් වෙනවා වන්දිය ලක්ෂ ගණක් අරගෙන මේ ඉතින් බලන්න කොච්චර අසාධාරණයිද කියලා එයා අපිත් එක්ක කිව්වයි. නමුත් ඉතින් එයත් ඒ වැරද්ද කරලා තමයි ජීවිත භුක්තියක් දාලා තිබුණේ නැහැ. ජීවිත භුක්තිය දාලා තිබුණා නම් අනිවාර්යෙන්ම ඔය වන්දි ලබා ගැනීම කටයුතු වලදී එයාගේ කැමැත්ත එයාටත් ඒවට සහභාගී වෙන්න වෙනවා. එතකොට ඉතින් එයාටත් ඒ මුදල් වල හිමිකමක් ලැබෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් ඔයාලා ඉතින් ඒ කතාවෙනුත් මම කියන්නේ මොනවා වුණත් ඔයාලගේ ආරක්ෂාව සඳහා ඔයාලට වෙන ආදායම් මාර්ග නැත්තම් යන්න තැනක් නැත්තම් අනිවාර්යෙන් ජීවිත භුක්තිය කියන ඒ කොන්දේසිය ඔප්පුවට දාලා ලියනවා නම් ගොඩක්ම හොඳයි. එතකොට මොකද මිනිස්සුන්ව විශ්වාස කරන්න බෑ. තමන්ගේ දරුවෝ වුණත් දරුවෝ විවාහ වෙලා වෙනම පවුල් එකක විදිහට ගොඩ නැගෙද්දි ඉතින් අර තමන්ගේ ඉතින් එයාලා වෙනම පවුලක් තීරණ ගැනීමේදී සමහර දේවල් දැඩි තීරණ ගන්න වෙනවා. ඉතින් තීරණ ගැනීමේදී තමන්ගේ දෙමව්පිය වුණත් එයාලට අමතක කරන්න වෙන අවස්ථා එන්න පුළුවන්. ඉතින් ඒක නීතිමය ප්‍රශ්නයකට වඩා ඒක නිකන් අර අපි දෙමව්පියන්ට සලකන එක අපි කරන්න ඕන දෙයක්නේ. ඉතින් ඒක නොකර ඉන්නත් සමහරුන්ට පුළුවන්. ඉතින් ඒක වෙනම කතාවක්. ඒක දෙමව්පියන්ට සලකන කියන එක. නමුත් මේ දීපල සම්බන්ධව දරුවන්ට ඔයාලා ලියද්දි අනිවාර්යෙන් තමන්ගේ ආරක්ෂාව සඳහා දීපල ලියද්දි අනිවාර්යෙන් මේ ජීවිත භුක්තිය දාන්න තියෙනවා නම් දාගන්නවා නම් හොඳයි කියන අදහසේ තමයි මම ඉන්නේ. මොකද එතකොට බය වෙන්න දෙයක් නැහැ. ඔයාලට අඩුම ගානේ ඒ ඉඩමේ තමන්ගේ ඉඩම් නෙමෙයි තමන් දරුවන්ට ලියලා දෙනේවනේ. එතකොට ඔයාලට ජීවත් වීමේ එයාට මරණකම් මේ ඉඩම ගෙදර ඉඩමේ ජීවත් වීමේ අයිතිය ලැබෙනවා. ඒ ජීවිත භුක්ති කොන්දේසිය දැම්මම මරණකම් මේකේ ඉන්න පුළුවන්. ලිව්වට පස්සේ ආයි ඔයාලට මේ දීපල සම්බන්ධව අයිතියක් නැහැ. ඉන්න අයිතියක් ඔයාලට ජීවිත භුක්ති කොන්දේසිය දැම්මොත් හම්බ වෙනවා. ඉතින් අනිවාර්යෙන් ඔය ගැන සැලකිලිමත් වෙන්නම ඕන දෙයක් ඔයා දරුවන්ට ඉඩකඩම් ලිවීමේදී. ඉතින් ඔය තාත්තලා දෙන්නගෙම කතා වලින් ඔයාලට ඇත්තටම දෙයක් ජීවිතේට ගන්න තියෙනවා. ඒකයි මම මේ කතා දෙකම කිව්වේ. අනිවාර්යෙන් දරුවන්ට ලියද්දී උන් තමන්ගේ දරුවෝ වෙන්න පුළුවන්. ඉතින් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ දේ කරන්න. ඔයාලට වෙන දේපල තියෙනවා නම් කිසිම ගැටලුවක් නැහැ. මුකුත් කොන්දේසි නැතුව දෙන එක තමයි හොඳම දේ. ඉතින් එහෙම මුකුත්ම නැති ඔයාලා අනිවාර්යෙන් ඔය ජීවිත භුක්තිය කෙරෙහි සැලකිලිමත් වෙන්න. නීති මාර්ගයෙන් පස්සේ තෑගි ඔප්පු කැන්සල් කිරීමේ හැකියාව තියෙනවා. නමුත් ඒවට කරදර වෙනවා. මුදල් වේදම් කරන්න ඕන, නඩු කියන්න ඕන. මේ වගේ දේවල් කරනවට වඩා අර ඔප්පුව ලිවීමේදී එහෙම කොන්දේසියක් දාලා දෙන එක ඇත්තටම හොඳයි. තමන්ගේ ආරක්ෂාවට ගොඩක් හොඳයි. ජීවිත භුක්තිය කොන්දේසිය දාන එකෙන් කිසිම එතකොට තමන්ගේ දරුවෙකුට ලියලා දෙනවා නම් ඒ දරුවන්ට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට එයාලා ඔක ලෝන් එකක් ගන්නවා නම් උනත් ඔයාලගේ කැමැත්ත ඕනේ. එයාලා විකුණනවා නම් ඔයාගේ කැමැත්ත ඕනේ. ඔයාලට ජීවත් වෙන තාක්කල් ඒකේ ඉන්න හැකියාවක් ඉන්න ඒගොල්ලෝ ඉඩ දෙන්න ඕනේ. අන්න ඒ වගේ ඒ ජීවිත භුක්ති කොන්දේසි දැමීමෙන් ලැබෙන්නේ අන්න ඒ වගේ වාසි ටිකක් තමයි. වාසි කියන්නේ ඔයාලට ඒ වගේ රැකවරණයක් තමයි ලැබෙන්නේ. සමහර දෙමව්පියෝ අපිට හම්බෙලා තිනවා ඒ අම්මලා තාත්තලා දැඩි කොන්දේසි දානවා. ඒ කියන්නේ ජීවිත භුක්තිය විතරක් නෙමෙයි ඕමහර ඔප්පුවල දානවා. ඕනෑම අවස්ථාවක මේ තෑගි ඔප්පුව කැන්සල් කිරීමේ කියන්නේ අවලංගු කිරීමේ බලය එයාලා ළඟ තියාගෙන. හැබැයි ඉතින් එහෙම දරුවන්ට ඉඩම් ලියලා නම් තේරුමක් නැහැ. මොකද ඕනෑම අවස්ථාවක ඔප්පුව ඒ තෑගි කරය අවලංගු කිරීමේ හැකියාවක් එහෙම කොන්දේසියක් දාලා ලිව්වොත් ඒ ළමයින්ට ඒක ඒ ඊටම දීලා වැඩක් නැහැ. ඒගොල්ලන්ට ඉතින් ඉන්න පුළුවන්. නමුත් සාමාන්‍ය ඉතින් අපිට ඉඩමක් හම්බුණා අපි ලෝන් එකක් ගන්න ඒ වගේ අපේ දිනුවට මොන හරි වැඩක් කරගන්න අපි ඒ වගේ දෙයකටත් ඉඩම් පාවිච්චි කරනවානේ. ඉතින් අර ඕනෑම අවස්ථාවක අවලංගු කිරීමේ බලය තියාගත්තොත් ඇත්තටම එයාට ලෝන් එකක් ගන්නත් බෑ. බිම් සවිසහතිකයකට වගේ අයදුම් කරන්නත් බෑ. එතකොට මොන හරි වෙන මොන දේ කරන්න ගියත් අර යාගේ අවසරයක් ඕනේ. ඒ වගේම සමහර තැන්වලදී ඇත්තටම බිම් සවිසහතිකයක් වගේ ඒ වගේ කොන්දේසියක් තිබුණොත් දෙන්නේ නැහැ. බිම් සවිසහතික දෙන්නේ නැහැ. ඒ වගේ කොන්දේසි තියෙන ඉඩම් වලට. ඉතින් ඒ හින්දා
ඒ වගේ දැඩි කොන්දේසි දාන්නත් එපා දරුවන්ට ඉඩම් ලියලා දෙද්දි. මොකද ඉඩමක් ලියද්දි ඔයාලා මුද්‍රණ ගාස්තුවක් රජයට ගෙවනවා වියදම් කරගෙන කරන්නේ. ඒ හින්දා ජීවිත භුක්තිය තිබ්බට කිසිම ගැටලුවක් නැහැ. අර ඕනෑම අවස්ථාවක ඒ ඔප්පුව අවලං කිරීමේ බලය වගේ දෙයක් තියාගෙන ලියලා ඇත්තටම මේ ලියන එකෙන් තේරුමක් නැහැ කියලා මම කියන්නේ. ඉතින් ඒ වගේ කොන්දේසි නොදා ඉන්නවනම් ඇත්තටම ගොඩක් හොඳයි. තවත් දෙමව්පියෝ ඉන්නවා දරුවන්ට ඉඩකඩම් ලියලා දෙද්දි දරුවෝ දෙන්නෙක් ඉන්නවනම් මේ එකම ඉඩම දරුවෝ දෙන්නටම ලියනවා. දරුවෝ දෙන්නටම එක වගේ ආදරේ හින්දා දෙන්නට සමසමව සමහරට බෙදන්න බැරි ඉඩමක් වෙන්න පුළුවන්. බෙදන්න පුළුවන් ඉඩමක් වුණත් එයාලා එකම ඔප්පුවකින් දරුවෝ පුතු දෙන්නෙකුට හරි දුටයි පුතාට හරි දෙන්නටම ලියනවා. ඉතින් ඒකත් ඇත්තටම ටිකක් ගැටලු සහගත එකක්. ඒක මේ එහෙම ලියන්න බැරි කමක් නැහැ. ලියන්න පුළුවන්. නමුත් එතකොට දෙන්නටම හැම දෙයකටම ලෝන් එකක් ගන්න ගියත් දෙන්නම යන්න ඕනේ. එතකොට එක්කෙනෙක් විදේශගත වුණොත් එයාගේ අස්සන් ගන්නයි ඒ වගේ ප්‍රශ්න ගොඩාක් එනවා. ඉතින් එහෙම සමාහිතියට හවුලේ දරුවන්ට ලියන්න එපා. එහෙම වුණත් ඒකත් ඇත්තටම ගැටලු සහගතයි. දැන් බෙදන්න පුළුවන්. ඉඩම දෙකට බෙදන්න පුළුවන්. දෙකට බෙදලා කොටස් දෙකක් ලියන්න. ඒක පර්චේස් 20 නම් 20 දැන් 20ම වලට ලියන්න ඕන නම් දරුවෝ දෙන්නයි නම් ඉන්නේ. පර්චේස් 10 වෙන් කළා මෙයාට 10යි අරයට 10යි. මේ අනිත් එක්කනට 10යි. ඒ විදිහට ලියලා දෙන්න. අර 20ම එකට දෙන්නට ලියනවට වඩා මොකද දෙන්නම ඉන්න ඕනේ. හදිසියවත් එක්කෙනෙක් නැති වුණොත් එහෙම ඒත් ප්‍රශ්න. එතකොට අර අනිත් අයගේ එයාගේ උරුමකරුවෝගේ කැමැත්ත ගන්න ඕනේ හැම දෙයකම. එතකොට එයාලා ලාබාල දරුවෝ එහෙම වුණොත් ඒකත් ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඇත්තටම ඒක අර හරි සංකීර්ණයි. ඊට වඩා හොඳයි ඒක තමන් අනිත් එක්කෙනාගේ කැමැත්තෙන් හරි එහෙම එක්කෙනෙකුට ලියන එක හොඳයි. නැත්තම් බෙදා වෙන් කළා දෙන්න පුළුවන් නම් දෙකට බෙදලා දෙන්නට සමසමව බෙදලා දෙන්න. ඒක තමයි හොඳම දේ. ඔයා දීපල දෙමව්පියන්ගෙන් පවර ගන්න සූදානම් වෙන දරුවෙක් නම් ඔයා ඉතින් ඇත්තටම මම ඉල්ලා සිටින්නේ දෙමව්පියෝ තමන් හදලා ලොකු මහත් කළා මමත් තාත්තා කෙනෙක් විදිහට මම දන්නවා දරුවෙක්ව එතකොට පොඩි කාලේ ඉඳන්ම ලොකු මහත් කරන අපි මොන තරම් වෙහෙසක් දරනවද. ඉතින් එහෙම වෙහෙසක් දරලා උගන්නලා ඒ ළමයන් තැනකට ගෙනහල්ලා ඉතින් අපේ අම්මලා තාත්තලාත් එහෙමයි තැනකට ගෙනහල්ලා දීපලත් පවර දුන්නට පස්සේ ඒ තාත්තව අම්මව එළියට දාන්න එතකොට එයාලට මේ ගීත ඇතුල් වෙන්න දෙන්නේ නැත්නම් ඉතින් ඔයා මොන වගේ පුද්ගලයෙක්ද කියලා ඔයාගෙන්ම අහගන්න. ඒ දේ කරන්න එපා. ඒ වගේම අලුතින් පවුල් වලට එකතු වෙන මහත්තුරුන්ට ඒ වගේම බිරිඳක් විදිහට ඔයා අලුත් පවුලකට එකතු වෙනවා නම් ඒ වගේ ඇත්තටම එහෙම වැඩ කරන්න එපා. තමන්ගේ බිරිඳට හෝ තමන්ගේ ස්වාමියාට දීපලක් හම්බෙලා තියෙනවා නම් දෙමව්පියන්ගෙන් ඒ දීපල අත්පත් කරගන්න. එතකොට ඒව ගොඩනගා ගන්න තමන්ගේ ඒ බිරිඳගේ හෝ ස්වාමියාගේ අම්මලා තාත්තලා මොනතරම් කැපකිරීමක් කරලාද කියලා ඔයා පොඩ්ඩක් හිතලා බලන්න. ඒ හින්දා අනිවාර්යෙන් ඒ දෙමව්පියන්ට ඒ සැලකිල්ල ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. මොකද දෙමව්පියන්ට සලකන්න ඕන කියලා නීතියක් නැහැ. නමුත් අපේ සමාජයේ අපේ රටේ ඉතින් අපි අම්මලා තාත්තලාට ගොඩාක් සලකන ජාතියක්. ඒ හින්දා ඒ ගුණාංගය වලගාව තියාගන්න තමන්ගේ මාමණ්ඩි වෙන්න පුළුවන් නැන්දම්ම වෙන්න පුළුවන් එයාලගේ අඩුපාඩු තියෙන්නත් පුළුවන්. නමුත් ඒ වගේ දේපලක් පවරලා දුන්නට පස්සේ ඒ ගුණය ඒ කෙලෙහි ගුණය අනිවාර්යෙන් රැක ගන්න. මොකද එයාලා ටික කාලයක තව ජීවත් වෙන්නේ. ඉතින් එහෙම මේ දේවල් කරන්න එපා කියලා මම ඔයාලගෙන් දේපල පවර ගන්න සූදානම් වන දරුවෝ නම් මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. වැඩිහිටියෝ ඔබගෙනුත් ඉල්ලා සිටිනවා. දරුවන්ට ආදරය වෙන්න පුළුවන්. තමන් බිහි කරපු තමන්ගේ ලේන් හැදුණු දරුවෝ වෙන්න පුළුවන්. නමුත් අර ජීවිත මුක්තිය වගේ කොන්දේසියක් දාලා දෙන එක ගොඩක්ම හොඳයි. ඔයාලා කවදා හරි අසරණ තත්ත්වයටපත් වෙන්නේ නැතුව ඔයාලට මැරෙනකන් ඒ ඉඩමේ ජීවත් වෙන්න හරි හැකියාවක් එයින් ලැබෙනවා. ඉතින් දරුවන්ට දීපල පවරලා දෙන්න හිතන් ඉන්න ඔයාලට වගේම දෙමව්පියන්ගෙන් දීපලක් පවරා ගන්න බලාගෙන ඉන්න ඔයාලට මේ වීඩියෝ එකෙන් මොනවා හරි දෙයක් ජීවිතේට එක් කරගන්න ලැබුණා කියලා මම විශ්වාස කරනවා. තවත් මේ වගේ ඉඩම් සම්බන්ධව වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු.